ගේම් එකක් ප්ලේ කරනකොට ඔයාගේ ෆෝන් එකත් මෙන්න මේ විදිහට ලැග් වෙනවද? එහෙනම් මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ කිසිම ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරන්නේ නැතුව ඔයාගේ ෆෝන් එකේ තියෙන සෙටින් කීපයක් වෙනස් කරලා විතරක් ගේමින් පර්ෆෝමන්ස් ඩබල් කරගන්න කොහොමද කියලා. එහෙනම් වීඩියෝ එක ඉවරනකම් බලන්න. මේ සෙටින් ටික ඔයා හරියට ඇප්ලයි කරගත්තොත් ඔයාගේ ෆෝන් එක කවදාවත් මේ විදිහට ලැග් වෙන එකක් නැහැ. එහෙනම් ඔයා මුලින්ම සෙටින් වලට එන්න. මේකේ පහළටම ගියාට පස්සේ තියෙනවා ඔයාගේ about phone කියලා. මෙතන build number එක තියෙනවා. මේක 7 පාරක් ටැප් කරන්න. දැන් ඔයාගේ පාස්වර්ඩ් එක ඉල්ලයි. ෆෝන් එකට දාලා තියෙන පාස්වර්ඩ් එක දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් බෑක් කරලා සිස්ටම් වලට එන්න. මෙතන ඩිවලොප් ඔප්ෂන් එනේබල් වෙලා තියෙනවා කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේකට එන්න. ඔයා දැන් මේ විදිහට පහළට ස්ක්‍රෝල් කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් තියෙනවා graphic driver performance කියලා. මේකට එන්න. ඔයාගේ මෙතන ටික් එක මේ විදිහට ඕෆ් වෙලා තියෙනවා නම් මේක ඔයා ඔන් කරගන්න ඕනේ. දැන් ඔයාලට මේ විදිහට පහළට ස්ක්‍රෝල් කරනකොට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන හැම ඇප්ලිකේෂන් එකක්ම ඔයගේ මෙතනින් පෙන්නනවා. ඔයා දැන් මෙතනින් සිලෙක්ට් කරගන්න ඕන ඔයාගේ ගේම් එක. දැන් ඔයාලට පුළුවන් මෙතන system graphic driver කියන එකට ටික් එක ඔන් කරගන්න. ඔයා මෙතන තියෙන හැම ඇප්ලිකේෂන් එකකටම මේක ඔන් කරගන්න එපා. ඔයාට වැඩිපුරම performance ඕනේ app එකට විතරක් මේ විදිහට සිලෙක්ට් කරගන්න. මේකෙන් අපේ frame rate එක stable වෙනවා. එතකොට ඔයාගේ ෆෝන් එක lag වෙන එක ගොඩක්ම අඩු වෙනවා. දැන් ඔයාලට පුළුවන් back වෙන්න. back වුණාට පස්සේ මේ විදිහට ටිකක් පහළට යනකොට මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් Windows animation scale කියලා තියෙනවා. මේකෙන් වෙන්නේ අපි එක task එකක ඉඳලා තවත් task එකකට මාරු වෙනකොට යන animation speed එක තමයි මෙතනින් select කරන්න ඕනේ. මේක අපි 0.5 කියන එක select කරගමු මේ තුනටම. එතකොට animation scale එක අපේ ටිකක් වැඩි වෙනවා. හරි. දැන් ඔයාලට පුළුවන් මේ විදිහට තවත් ටිකක් පල්ලෙහාට එන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන Force 4x MSAA ඉතින් අපි මේක ඔන් කරගමු. මේක ඔන් කරගත්තට පස්සේ ඔයාගේ ගේම් එකේ visual quality එක ගොඩක්ම වැඩි වෙනවා. ඔයා Free Fire වගේ ගේම් එකක් play කරනවා කියලා හිතන්නකෝ. මේකේ ගොඩක්ම දුරින් තියෙන object අපිට සමහර වෙලාවට load වෙන්න පරක් වෙනවා. හැබැයි ඔයා මේක ඔන් කරගෙන හිටියොත් එම ඒ ගොඩක් දුරින් තියෙන object උනත් ඉක්මනට load වෙලා ඒ වගේ visual quality එක ගොඩක් වැඩි වෙලා ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම ඔයාලට තවත් tip එකක් කියලා දෙන්නම්. ඔයා ගේම් එකක් play කරනකොට cache data ඉතුරු වෙනවා. ඔයා කරන්න ඕනේ මේ විදිහට මේ file එක select කරලා info යන්න. දැන් ඔයාලට පුළුවන් මෙතන storage and cache කියලා තියෙනවා. මේකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන cache data පෙන්නනවා. ඉතින් cache data මගේ මේ app එක නම් තියෙන MB 10යි. සමහර වෙලාවට ඔයා Free Fire PUBG වගේ ලොකු ගේම් එකක් play කරනවා නම් මෙතන GB ගානක උනත් cache data පෙන්වන්න පුළුවන්. ඔයා මෙතන clear cache කියන එක click කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන cache data 0 වුණා. ඉතින් මේ විදිහට ඔයා පාවිච්චි කරන හැම application එකකම වගේ සතියකට සැරයක්වත් මේ විදිහට cache data clear කරගන්න. ඒකම වැදගත්ම දෙයක් තමයි ඔයා සමහර වෙලාවට ඔයාගේ battery saver on කරගෙන ඉන්නවා ඇති. ඔයා ගේම් එකක් play කරනකොට කවදාවත් battery saver on කරගන්න එපා. එතකොට ඔයාගේ processor එකේ speed එක ගොඩක්ම අඩු වෙනවා. ඔයා battery saver එක off කරගන්න. ඒ වගේම ඔයා online game එකක් play කරනවා නම් data saver එක on කරගෙන ඉන්නත් එපා. data saver උත් off කරගන්න. මම හිතනවා මේ changes ටික ඔයා කරගත්තා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ phone එකේ speed එක ගොඩක් දුරට වැඩි වෙලා තියෙනවා කියලා. එහෙනම් channel එක subscribe කරලා එකතු වෙන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.